to my YouTube channel. ගෙදර ආව දවසක හැදුවා රසම රස අයිස් කොෆි එකක්. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලා ටිකටම බලන්න කියලා ඉල්ලන ගමන් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අයිස් කොෆි එක හදා ගන්න ඕන දේවල් එක තැනකට ගන්නවා. අයිස් කොෆි එක හදා ගන්න ඕන දේවල් තමයි පිටිකිරි මේස හැඳි 3යි, කොෆි මේස හැඳයි, සීනි මේස හැඳි 2යි, අයිස් කියුබ් මද රසනේ උණු වතුර ටිකක් අපි ගන්නවා. ඊට පස්සේ මුලින්ම කෝපි ටික වෙනම කෝප් එකට දාලා ඒකට සීනි උණු වතුරක් දාලා හොඳට කවලම් කරලා පැත්තකින් තියනවා. ඊට පස්සේ කිරි පිටි ටිකක් වෙනම භාජනයකට දාලා ඒකට සීනි දාලා මද රසනේ උණු වතුර ටිකක් දාලා හොඳට කවලම් කරගන්නවා. මෙතනදී මතක තියාගන්න ඕන දේ තමයි කැටි ගැහෙන්නේ නැති වෙන්න හොඳට මද රසනේ උණු වතුර එකේ මෙම කිරි පිටි ටික තිය කරගන්න ඕන කියන එක. එහෙම තිය කරගත්තට පස්සේ බ්ලෙන්ඩර් එකක් අරගෙන ඒකට කෝපි ටිකයි හදාගත්තු කිරි ටිකයි එකතු කරලා අයිස් කියුබ් ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ රසම රස අයිස් කොෆි එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නම් එක දෙයක්. පුළුවන් හැම වෙලාවකම තමන් කැමති ආස දෙයක් කරන්න. එතකොට අපේ මනසටත් මාරම සනීපයක් සුවයක් දැනෙනවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලපු ඔයාලට ආයෙත් මම thank you කියනවා. බලන්නකො මගේ මූණ ඇත්තටම මේක මාරම රහයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.